හරි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නේ එක්කෝ ඩිපොසිට් එකක් දාගෙන හෝ නැත්නම් යම්කිසි ක්‍රමයකට කියන්නේ gift code මාර්ගෙන් හරි තමන්ගේ wallet balance එක යම්කිසි මට්ටමකට අප් කරගෙන තියෙනවා නම් ඊට වඩා ඔයාලට අප් කරගන්න පුළුවන් විදියක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කිරීමක් කරන්නේ. හරිද? මෙතනින් අපිට බලා ගන්න පුළුවන් හෝම් පේජ් එකේ ගේම් වර්ග ගොඩක් තියෙනවා. මෙතනින් අපි ගොඩාක් දුරට අපේ group එකේ අය සෙල්ලම් කරන ගේම් එක තමයි මේ lottery කියන එක. හරිද? මේ ලොට්‍රි කියන එකෙත් තියෙනවා වර්ග කිහිපයක්. ඔයාලට පුළුවන් තප්පර 30 එකේ සෙල්ලම් කරන්න නැත්නම් 1 මිනිට් එකේ නැත්නම් 3 මිනිට් එකේ නැත්නම් 5 මිනිට් එකේ ඔය වගේ ඔයාලට කැමති ආකාරයකට කැමති එක ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. හරිද? මම මෙතනින් ඔයාලට පෙන්නන්නම් 1 මිනිට් එකේ සෙල්ලම් කරන විදිය. ඔන්න මම 1 මිනිට් එක ඇතුළට ගියා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔයාලගේ බැලන්ස් එක. හරිද? මේ මෙතනත් ඔයාලට බලා ගන්න තප්පර 30ද ඔයාලා සෙල්ලම් කරන්න 1 මිනිට් එකේද නැත්නම් 3 මිනිට් එකේද කියලා මේ වගේ මාරු වෙන්න පුළුවන්. හරිද? මේවන් තප්පර 30 තියෙන පීරියඩ් නම්බර් එක නෙමෙයි 1 මිනිට් එකේ තියෙන්නේ. 1 මිනිට් එකේ තියෙන එක නෙමෙයි 3 මිනිට් එකේ තියෙන්නේ. ඒ වගේ එක එක වර්ග වලට ස්ටෙප් බයි ස්ටෙප් මාරු වෙනවා. හරි. ඔන්න මම දැන් ඉන්නේ 1 මිනිට් එකේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේක කරන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට ඉඳන් පීරියඩ් නම්බර් වගේක් යනවා. මේ පීරියඩ් නම්බර් ටික වෙනස් වෙන්නේ විනාඩියෙන් විනාඩියට. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ 1 මිනිට් එකේනේ. 1 මිනිට් එකේ මේක වෙනස් වීමක් වෙන්නේ විනාඩියෙන් විනාඩියට. එතකොට 3 මිනිට් එකේ මේක වෙනස් වෙන්නේ විනාඩි 3න් 3ට. හරිද? 5 මිනිට් එකේ වෙන්නේ එක විනාඩි 5න් 5ට තමයි වෙනස් වෙන්නේ. ඕකයි මේකේ තියෙන වෙනස. හරිද? මම දැන් පෙන්නන්නම් 1 මිනිට් එකේ කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පීරියඩ් නම්බර් එක අන්තිමට පීරියඩ් නම්බර් එක ඇවිල්ලා තියෙන 0.87. එතකොට මෙතන උඩ කවුන්ට් ඩවුන් වෙන්නේ 0.88 වෙනි පීරියඩ් නම්බර් එක. හරිද? එතකොට ඔයාලා ගෙස් කරන්න ඕනේ මේක එන්න කලින් ඊළඟට එන්නේ මේ යට ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් big small ඊළඟට එන එක bigද smallද කියලා ඔයාලට ගෙස් කරලා දාන්න පුළුවන්. හරිද? නැත්නම් ඔයාලට දාන්න පුළුවන් ඊළඟට එන එක redද greenද කියලා. ඒ විදියට ගෙස් කරලා දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් අංකවලට මේ අංකෙ එන්නේ කියලා ඔයාලට කැමති නම් ගෙස් කරලා දාන්න පුළුවන්. හැබැයි අංක 4ක් වගේ තමයි උඩරිම අපිට දාන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟට එන්න ඔයාලා හිතන්නකෝ ඔයාලා හිතනවා 1 හරි 2 හරි 3 හරි මේ ඔක්කොටම දාන්න යන්න එපා. උඩරිම අංක 4කට වගේ ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට මම ඔයාලට පෙන්නනම් big small වලින් ඊළඟට එන එක ගෙස් කරලා දාන්නේ කොහොමද කියලා. ඒක රැන්ඩම්ලි තමයි එන්නේ. රටාවක් මේක යනවා සමහරක් වෙලාවට ඒව ඉතින් පැටර්න් අනුව යනවා. නැත්නම් අපේ සිග්නල් දෙන කට්ටිය ඉන්නවා. එයාලා දෙන විදියට ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. හරි. මම ඔයාලට පෙන්නනම් ඊළඟ පීරියඩ් නම්බර් එකට මම සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන දැන් ගියේ 0.89 වෙනි පීරියඩ් එක. ඒකට ආවේ ස්මෝල් ග්‍රීන් එකක්. මම කියනවා ඊළඟ එකට එන්නේ. ඒ කියන්නේ 0.90 වෙනි පීරියඩ් නම්බර් එකට එන්නේ ස්මෝල් එකක් කියලා ගෙස් කරොත් මම ඔන්න ස්මෝල් එකට මෙතන බෙට් එක දාලා පෙන්නන්න. මෙතන කොයින් එකක් තමයි අඩුවීමක් වෙන්නේ. ඔන්න මම ඒ කොයින් එක බෙට් කරා. ඔන්න බෙට් සක්සස් කියලා වැටුණා. ඔයාලට දාපු බෙට් එක බලා ගන්න පුළුවන් my history වලට ගියොත්. ඔන්න තියෙනවා my history වල. ඒක බලමු win එකක් ඒවිද අපිට loss එකක් යාවිද කියලා. ඒ කියන්නේ අපි දැන් ගෙස් කරේ 0.90 වෙනි පීරියඩ් නම්බර් එකේ එන්නේ ස්මෝල් කියලානේ. බලමු ඒක ස්මෝල් එකක් ඒවිද කියලා. හරි. ඔන්න ඒක ස්මෝල් එකක් ආවා. මම දැම්මේ කොයින් එකයි. කොයින් එකට තව කොයින් එකක ප්‍රොෆිට් එකකුත් එක්ක මගේ wallet balance එක අප් වුණා. හරිද? හරි. අපිට ඒ වගේ සෙල්ලම් කරන්න පුළුවන් ඊළඟට එන එක redද greenද කියලා. ඔය ස්ටෙප් දෙකෙන් තමයි අපිට තෝරන්න තියෙන්නේ. ඊළඟට එන්නේ red කියලා දානවා නම් මේ විදිහට red එකට bet එක දාන්න පුළුවන්. නැත්නම් green එකට දාන්න පුළුවන්. දැන් නිකන් හරි red දාලා green නාවොත් අපි දාන coin එක අපිට අහිමි වීමක් වෙනවා.
එතකොට ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට අපි කරන්නේ අපි පළවෙනි ස්ටෙප් එකට දැම්මේ කොයින් එකයිනේ. ඊළඟ එකට දානවා කොයින් දෙකක්. ඒ කියන්නේ අපිට අර නැති වුණු කොයින් එක අල්ලන්නත් ඕනේ. අපිට අර හිතන් ඉන්න ප්‍රොෆිට් කොයින් එක අල්ලන්නත් ඕනේ. ඒකෙන් අපි කොයි වෙලාවෙත් අර එක එක දැම්මම අපි නිකන් අර එකම තැන වගේනේ. අර අපි දාපු එක ලොස් වුණත් ඊළඟ එකෙන් අපේ ප්‍රොෆිට් එකත් ඇල්ලෙන විදියට අපි බෙට් කරනවා. සාමාන්‍ය අපි බෙට් කරන්නේ පළවෙනි ස්ටෙප් එකට කොයින් එකයි, ඊළඟට කොයින් දෙකයි, ඊළඟට 4යි. ඩබල් ක්‍රමයටවත් අඩුම යන්න ඕනේ අපේ බැලන්ස් එක ටිකෙන් ටික අප් කර ගන්නවා නම්. ඒක අපේ වොලට් බැලන්ස් එක අනුව වෙනස්. මෙතන මේ අපි කොයින් 1000ක් වගේ ප්‍රමාණයක් තියන් තමයි මම කිව්වේ කොයින් එකෙන් වගේ සෙල්ලම් කරන්න පටන් ගන්න කියලා. ඒක සමහරක් අය කොයින් 5න් ස්ටාර්ට් එක ගන්නවා, සමහරක් අය කොයින් 10න් පටන් ගන්නවා, සමහරක් අය ලොකු බැලන්ස් තියන අය එයාලට අදාළ විදියට කොයින් 100න්, කොයින් 500න්, කොයින් 1000න් ඒ වගේ පළවෙනි ස්ටෙප් එක සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඒත් දැන් මගේ ගෲප් එකේ ඉන්නේ කොයින් 10යි 15යි ඕගේ gift code වලින් අප් කරගත්ත අය ගොඩක්. හරිද? එයාලට මං කියන්නේ ඔයාලට දාන්න පුළුවන් විදිය කොයින් එකෙන් කොයින් දෙකෙන් ස්ටාර්ට් එක කරන් වොලට් බැලන්ස් එක අප් කරගන්න බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ස්මෝල් පොලිමක් ගිහින් තියෙන. නිකන් හරි අපි දැම්මනම් ඊළඟ එකට එන්නේ ස්මෝල්, ඊළඟ එන්නේ ස්මෝල්. එහෙම දැම්මනම් මේ වොලට් එක දන්නේම නැතුව අප් වෙනවා. මං හිතනවා පොඩි පැහැදිලි කිරීමක් මෙතන වෙන්න ඇති කියලා. මම මේක ෂෝට් විදිහට තමයි ඔයාලට කියලා දුන්නේ. මෙතන ඔයාලට ඕනනම් 3 මිනිට් එකේ වුණත් ඒ විදිහට ගෙස් කරලා දාන්න පුළුවන්. මෙතන ඊළඟ පීරියඩ් නම්බර් එකට එන්නේ bigද smallද නැත්නම් redද greenද. ඔය විදිහට තමයි ගෙස් කරලා දාන්න තියෙන්නේ. හරි. මම හිතනවා පොඩි පැහැදිලි කිරීමක් වෙන්නද කියලා. මම මේක හදිස්සියෙන් කරපු මේ වීඩියෝ එක. ඔයාලට මීට වඩා පැහැදිලි කිරීමක් වෙන්න විදියට මම ඉස්සරහට වීඩියෝ එකක් කරලා දෙන්නම්. හරි නේද?